මේ තියෙන්නේ ටවර් ඔෆ් ලන්ඩන්. එංගලන්ත ඉතිහාසයේ කුරුරු ලෙස රාජනියෝගයෙන් මිනිසුන්ට වදදී මරා දමන ලද ස්ථානයයි. මෙම ස්ථානයට ගෙනෙන ලද රාජනියෝගයට අනුව වැරදිකරුවන් වූ පුද්ගලයන් බෙලිකපා මරා දමන ලද ස්ථානයයි. විශේෂිත අවසරය ලද රාජකීය පුද්ගලයන් පමණක් මෙහි තාපෙන් ඇතුළත් වී මරා දමන ලද අතර සෙසු සාමාන්‍ය සිරකරුවන් තාප්පයෙන් පිට ජනතාවට ප්‍රදර්ශනය වන ආකාරයෙන් සිටුවා හිස්ගසා දමන ලදී. බොහෝමයක් රාජ උදහසට ලක් වූවන් වූ අතර සාධාරණ බවකින් තොරව රජුගේ අභිමතය පරිදි සිය ජීවිත අවසන් කරගත්තෝය. 1978 දී ප්‍රංශයේ විලියම් ද කොන්කරර් විසින් එංගලන්තයේ හේස්ටින්හි පැවති දරුණු සටනකින් පසු එංගලන්තයේ බලය අල්ලා ගන්නා ලදී. ඉන් පසු වැරදිකරුවන්ට දඬුවම් දීම සඳහා මෙම ටවර් ඔෆ් ලන්ඩන් ඉදිකරන්නට යෙදින. එතැන් පටන් මේ රාජ්‍යත්වයේ සංකේතයක් මෙන්ම භීෂණයේ සංකේතයද විය. මෙහිදී ගෙලකපා මරා දමන ලද විශේෂ පුද්ගලයන් කීප දෙනෙක් පිළිබඳව අපි සොයා බලමු. ඇන් බොලින් එවකට එංගලන්තයේ රජු වූ 8 වන හෙන්රිගේ දෙවන බිරිඳයි. සුරූපී ඇන් බොලින් පැහැදිලිව ඔප්පු කළ නොහැකි වූ අනාචාරයේ හැසිරීම, වංචාව, රාජද්‍රෝහීත්වය යන චෝදනාවලට වැරදිකාරියෙක් කොට තම ස්වාමියා විසින්ම එනම් 8 වන හෙන්රි විසින්ම නියෝග කොට ලන්ඩන් ටවර්හිදී ගෙලකපා මරා දමන ලදී. මෙහි පුදුමය වන්නේ එදිනට පසුදිනම හෙන්රි විසින් නව විවාහයක් කර ගැනීමයි. මෙම නව විවාහය කර ගැනීම උදෙසාම බොරු චෝදනා එල්ලකොට ඇන් බොලින්ව ගෙලකපා මරා දමන ලද බව කියවේ. ඇන් බොලින්ගේ අවතාරය තවමත් තම කඳින් වෙන් වූ හිස අතින් රැගෙන ලන්ඩන් ටවර්හිදී සහ රජමැදුර වූ හැම්ටන් කෝට්හි සක්මන් කරන බව පැවසේ. කැතරින් හොවාඩ් 8 වන හෙන්රිගේ 5 වන බිරිඳ වන ඇයටද අත් වුණේ එකම ඉරණමයි. එනම් අනාචාරී හැසිරීම යන චෝදනාව මත ලන්ඩන් ටවර්හිදී සිය ගෙල සිඳ ගැනීමටයි. ඇයගේ අවතාරයේද මරහඬ දෙමින් ලන්ඩන් ටවර්හි කොරිඩෝ ඔස්සේ සැරිසරන බව කියවේ. ලේඩි ජේන් ග්‍රේ 6 වන එඩ්වඩ් රජුගේ අභාවයෙන් පසු දින 9කට පමණක් රජකම් දැරීමට හැකි වූ ඇයට දේශපාලන උගුලකට හසුවීමෙන් වයස 17 දී කුමන්ත්‍රණයකට ලක් වී සිය ගෙල අහිමි කරගන්නට සිදුවිය. රොබර්ට් ඩේව්රු කාලයක් පළමුවැනි එලිසබෙත් රැජනගේ සමීපතමයකු වූ රොබර්ට් ඩේව් පසුව රැජනට විරුද්ධව කැරළ ගැසීම නිසා මෙම ටවර් ඔෆ් ලන්ඩන් හිදී හිස්කැසුම් කෑමට ලක්විය. ඔහු සමාව අයද සිටියද එය නිරර්ථක වූ බව පැවසේ. මාගරට් පෝල් රාජකීය ප්‍රභුත්වය පවා හිමිව සිටි මාගරට් රජුගේ කටයුතුවලට පක්ෂපාතිත්වය නොදක්වන්නේ යැයි සැකය මත අවුරුදු 2ක් ලන්ඩන් ටවර්හි සිරගත කොට වයස 70 දී පමණ ගෙලකපා මරා දමන ලදී. පළපුරුදු නො වූ වදකයාට 11 වතාවක් ඇයගේ ගෙලට පහර එල්ල කිරීමට සිදු වූ බව කියවේ. ඇයද ටවර් ඔෆ් ලන්ඩන්හි හොල්මන් කරන බව පැවසේ.